Hi everyone, welcome back to my YouTube channel. ඔන්න අද vlog එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ගැහණු ළමයෙක්ට ආකර්ෂණීය විදියට ඉන්න නම් අපි කරන්න ඕන beauty tips ටිකක් ගැන. අපිව ලස්සනට තියාගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. එහෙනම් එන්නකො බලන්න. පළවෙනිම දේ තමයි ඔයා ආසාවෙන් කරන දේවල් කිරීම මගින් ඔයාව ලස්සන කරනවා. ඔයා ආස කරන දේවල් ගැන සිතීම, එහෙම නැත්නම් ඔයාගේ යාළුවෝ සමග පාටි එකක් දාන එක, කැමතිම මියුසික් එකක් අහන එක, පවුලයත් එක්ක කාලය ගත කරන එක, මෙන්න මේ වගේ දේවල් බොහෝ වෙලාවට උද්‍යෝගිමත්ව සහ ඔයා විනෝද වෙනවා, ඔයාගේ හිතට හැඟෙනවා. ස්වභාව සෞන්දර්ය පැමිණෙන්නේ ඇතුළතින් නිසා ඔයාගේ හිත ඇතුළතින් ප්‍රීතියක් දැනෙන දේවල් කරන්න. එතකොට ඔයාව ඉබේටම ලස්සන වෙනවා. අපේ හිත සතුටු කරන්න සිත සතුටින් තියාගන්න පුළුවන් තරම් සතුටින්ම ඉන්න බලන්න. අපේ ශරීරයේ ලස්සන ගැන කතා කරද්දී අපේ පිරිසිදුකම තමයි අංක 1. පැන්ටි ලයිනර්, පැඩ්ස්, ටැම්පෝන් පළදින්න ඕනම අවස්ථාවක ඔයාගේ බෑග් එකේ මේ වගේ දේවල් ගබඩා කරලා තියාගන්න. ඔයා පාසලට ගියත් වෙන ගමනක් ගියත් ඔයා මේ දේවල් නිතිපතා අරගෙන යන්න. පැන්ටි ලයිනර් නම් නිතිපතා පාවිච්චි කරන්න පුළුවන්. හැමදාම වගේ පැන්ටි ලයිනර් ඇඳීම විශිෂ්ට කාන්තාවන්ගේ සනීපාරක්ෂක ක්‍රමයයි. පැන්ටි ලයිනර්, පැඩ්ස් වෙන්වෙන් වශයෙන් ක්‍රියා කරනවා. නමුත් පැන්ටි ලයිනර් එකක් ගොඩක් තුනී. ඉතින් ඔයාගේ බෑග් එකේ මේ වගේ පවුච් එකක් තියාගන්න. ඔයා බෑග් එකේ ගෙනියන දේවල් වලට අමතරව මේ වගේ පවුච් එකක් තියා ගැනීමෙන් අවශ්‍ය වූ වෙලාවට අපිට මේ දේවල් පාවිච්චියට ගන්න පුළුවන්. නිතරම ඔයාගේ වජයිනිටි ඒරියා එක ගොඩක් අපිරිසිදුයි නම්, ශ්‍රාවයන් පිට වෙනවා නම් පැන්ටි ලයිනර් අඳින්න අපිට පුළුවන්. විෂද්‍රව්‍ය වලින් තොර වජයිනිටි ඒරියා එක පිරිසිදුවට වගේම මොයිස්චරයිසින්ව තබා ගන්නත් හරිම ලේසිම ක්‍රමයක්. ඔයාගේ බෑග් එකෙත් මේ වගේ පවුච් එකක් තියාගන්න. අපේ ශරීරයේ බාහිර අලංකාරය වැඩි දියුණු කිරීමට ඔයාට මේකප් එකක් දාන්න පුළුවන්. ඔයාගේ ඇස් වටේ තියෙන අඳුරු කව නැති කිරීමට, කම්මුල් වල වැඩි පාටක් එක් කිරීමට, ඒ වගේම අයිබ්‍රෝස් ලස්සනට ඇඳ ගැනීමට පහසු කරනා වගේම පුංචි මේකප් එකක් දාන එකෙන් අපිට ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්. පුංචි මේකප් එකකට අපිට BB ක්‍රීම් එකක්, ලිප්ස්ටික් එකක් වගේම අයිබ්‍රෝ පෙන්සිල් එකක් තිබ්බහම හොඳටම ඇති. හැබැයි මේකප් එකක් දානවද නැද්ද කියන එක ඔයාට බාරයි. හැබැයි ඉතින් පුංචි මේකප් එකක් දාගන්න පුංචි මේකප් අයිටම් ටිකක් ඔයා ළඟ තියාගන්නම වෙනවා. මේකප් එකකට පුළුවන් අපිව ලස්සන කරන්නත් සහ අවලස්සන කරන්නත්. ඉතින් අපේ මූණට ගැලපෙන විදිහට නෝ මේකප් ලුක් එකක් තිබ්බහම අපි හැමෝටම ගැලපෙනවනේ. ඉතින් ලොකුවට හෙවි මේකප් වලට යන්නේ නැතුව මේ විදිහට පුංචි මේකප් එකක් දාගන්න. ඔයා ළඟ මේ වගේ අයිටම් ටිකක් තියාගන්න. එතකොට ඔයාගේ ලස්සන පෙනුම තවත් ලස්සන කරලා පෙන්눔 කරනවා. අපිව ලස්සන කරන ඊළඟ ටිප් එක මොකක්ද? අපිව ලස්සන කරන අපේ අනන්‍යතාවය පෙන්눔 කරන තව ටිප් එකක් තමයි පර්ෆියුම් එකක් පාවිච්චි කරන එක කියලා කියන්නේ. සුවඳට පුළුවන් තව කෙනෙක්ව අඳුන ගන්න. ආකර්ෂණීය ගැහණු ළමයෙක් වෙන්න නම් මේ වගේ පුංචි පර්ෆියුම් එකක් ඔයා ළඟ තියෙන්නම ඕනේ. මේ දේ අත්‍යවශ්‍යම දෙයක්. ඔයාට ගැළපෙන සුවඳ පර්ෆියුම් එකක් තෝරගන්න සහ ඒවා වැඩි වේලාවක් රඳවා තබා ගන්න. මැණික් කටුව, උරහිස, බෙල්ල, වලමිට මේ වගේ ස්ථානවලට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. අපේ අතේ තියෙන බජට් එකට අපි මේ වගේ පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා නම් වැඩි වෙලාවක් සුවඳ රඳවා තියාගන්න එක අපේ වගකීම. ඉතින් මේ වගේ තැන්වලට ඇප්ලයි කිරීමෙන් සුවඳ වැඩි කාලයක් තියාගන්න පුළුවන් වෙනවා. හරි ලස්සනට ෂේප් එකට හදාගත්තු අයිබ්‍රෝ දෙකක් කියන්නේ අපේ ලස්සන වැඩි කරලා පෙන්눔 කරන තවත් දෙයක්. ඉතින් ඔයාගේ අයිබ්‍රෝස් හදාගන්න. මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න මේ වගේ දේවල් කී සැරයක් කරන්න ඕනද කියන දේ ඔයාට බාරයි. බොහෝ දෙනෙක්ට මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් ගැහණු ළමයි දින කිහිපයකට සැරයක් කකුල්වල, අත් යට, බිකිනි ඒරියා අවට අනවශ්‍ය රෝම ඉවත් කරන්න නැඹුරු වෙලා ඉන්නවා. ඉතින් ඒ දේවල් කරනවද නැද්ද කියන එක ඔයාට බාරයි. අපි පිරිසිදුව කොහොමත් ඉන්න එකෙන් අපේ ලස්සන, අපේ පිරිසිදුකම, නිරෝගී බව මේ හැම දෙයක්ම පෙන්눔 කරනවා. සතියකට එක දවසක් හරි ඔයා වෙනුවෙන් කාලයක් වෙන් කරගෙන මේ දේවල් කරන්න පුරුදු වෙන්න.
හැබැයි හරිම පරිස්සමින් තමයි මේ දේවල් ටික කරගන්න ඕනේ. ඉතින් ඉක්මනින් කරන්න යන්න එපා. ඔයාගේ මූණට ඩැමේජ් වෙන්න පුළුවන්, සීරෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපේ මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරාම අපිට ලස්සන පෙනුමක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දේවල් කිරීමට හොඳ තියුණු රේසර් වර්ග භාවිතා කරන්න ඕනි. එකම රේසර් එකක් කිහිප වතාවක් භාවිතා කරන්න නම් එපා. ඉතින් මේ විදිහට අපේ මුහුණේ බිකිනි ඒරියාවල අනවශ්‍ය රෝම ඉවත් කරනවා නම් මම මේ කියලා දීපු දේවල් ටික හොඳින් මතක තියාගන්න. අපේ ලස්සන වැඩි දියුණු කරලා පෙන්වන්න කරන තවත් දෙයක් තමයි අපි දාන හුරුබුහුටි ඇක්සසරීස් වර්ග. අපි පළඳින අමතර උපාංග මගින් අපි ඇඳගෙන ඉන්න ඇඳුම් නැවතත් අලුත් හැඟීමක් සහ ලස්සන වැඩි කරලා පෙන්වන්න කරනවා. ඇක්සසරීස් කියලා කියන්නේ අපි පැළඳගෙන ඉන්න ඇඳුමේ ඇඳුම් නොවන ඕනෑම කොටසක්. ජුවලරි වෙන්න පුළුවන්, ස්කාර්ප් එකක් වෙන්න පුළුවන්, බෑග් එකක් වෙන්න පුළුවන්, hair clips, hair band මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව බෑන්ගල්, ගෝල්ඩ් ජුවලරි උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ලස්සන වැඩි දියුණු කරලා පෙන්වන්න කරන්න. අපි ඇඳුමට මැච් කරලා අඳිද්දි අපේ ලස්සන ගොඩක් පෙන්වන්න කරනවා. මන් දන්නවා මීට වඩා ගොඩාක් ලස්සන ජුවලරි අයිටම් ඔයාලා ළඟ ඇති. ඉතින් ඒ දේවල් මගින් ඔයාගේ ලස්සන ගොඩාක් වැඩි කරලා පෙන්වන්න කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි කොණ්ඩෙට පාවිච්චි කරන hair clips, hair band, scrunchie මේ වගේ දේවල් වලිනුත් අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන්. තව දෙයක් තමයි අපේ මුහුණට අපි hair style එකක් දානවා නම් අපේ මුහුණට ගැළපෙන hair style එකක් වෙන්නත් ඕනි. මොකද hair style එකකට පුළුවන් අපිව ලස්සන කරනවා වගේම අවලස්සන කරන්නත්. මොකද අපේ මූණට ඒ hair style එක ගැලපුණ නැති වුණොත් අපිව අනිවාර්යෙන්ම අවලස්සන කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා ඔයාගේ මුහුණට ගැලපෙන hair style තෝරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න, ලස්සන පැඩි කරලා පෙන්වන්න කරගන්න මෙන්න මේ වගේ දේවල් ඔයාට භාවිතා කරන්න පුළුවන්. අපි අපේ ලස්සන ගැන හිතනවා වගේම අපි කොහේ හරි ගමනක් යනවනම් අත්‍යවශ්‍යම දේවල් නිවසින් පිටතට යද්දි රැගෙන යන්න ඕනි. මේ වගේ දේවල් ඔයා ළඟ තියාගන්න. වෙනම පවුච් එකක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බෑග් එකේම මම මේ කියලා දෙන දේවල් ටික දාගෙන යන්නත් පුළුවන්. වේලි සමට, නියපොතු, අවුලුන් හිසකැස් වලට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් අපිට. පනාවක්, පොඩි පර්ෆියුම් එකක්, ඒ වගේම පොඩි මිරර් එකක්, ඒත් එකම මින්ට් මොන හරි hair clips, hair band, ඒත් එකම wet wipes, එහෙම නැත්නම් tissue මොන හරි අන්න මේ වගේ දේවල් ටිකක් ඔයාගේ බෑග් එකේ දාලා තියාගන්න. ඔයාට පුළුවන් වෙනම පවුච් එකක් හදලා ඒකට මේ දේවල් ටික දාගන්නත්. එහෙම නැති වුණොත් ඔයාගේ හෑන්ඩ් බෑග් එකේ වුණත් ඔයාට මේ දේවල් අරගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩක් ගැහැණු ළමයින්ට වැදගත් වෙන දේවල්, අත්‍යවශ්‍යම දේවල් කිහිපයක් තමයි මම මෙතනදී කතා කරේ. එහෙම නැති වුණොත් පීරියඩ් දවසට වගේ ගෙනියන්න ඕන දේවල් කිහිපයක් මම කතා කරලා තියෙනවා මීට කලින් වීඩියෝස් වලත්. ඉතින් ඒ වීඩියෝස් බැලුවේ නැත්තම් ගිහිලා බලන්නකෝ. ඔයාලා හැමෝටම වැදගත් වෙන දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඊළඟ දේ මොකක්ද? මෙන්න මේ දේ ඔයා පුරුද්දක් බවට පත් කරගන්න. මිරර් එකක් පාවිච්චි කරන්න. ඔයා නිවසින් පිටවීමට පෙර කණ්ණාඩියෙන් මුහුණ බැලීම ඔයාගේ පෙනුම දෙපාරක් පරීක්ෂා කරන්න ඕනි. ඔයාගේ පෙනුම විනාශ කළ හැකි පහසුවෙන්ම මගහැරිය හැකි කැලැල් අල්ලා ගන්න දර්පණය ඔයාට උපකාරී කරනවා. ඔයාගේ මුහුණ රතු පැල්ලම්, රැලි වැටුණු ඇඳුම්, අවුලුණු හිසකෙස් මෙන්න මේ දේවල් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ගෙදරින් එළියට යනවා නම් මේ විදිහට මිරර් එකකින් දෙපාරක් පරීක්ෂා කරන්න ඔයාගේ ස්වරූපය. අපේ ලස්සන පෙන්නුම් කරන තවත් දෙයක් තමයි අපේ බොඩි ෂේප් එක කියලා කියන්නේ. අපි මොන ඇඳුම ඇඳත් අපේ ශරීරයේ හැඩය දැනගන්න ඕනේ. ඇඳුම් පැළඳුම් සෑම කෙනෙක්ටම වෙනස් විදිහට පේනවා. ඔයාගේ සිරුරේ හැඩය දැනගැනීමෙන් ඔයාගේ දුර්වලතා අවම කරලා ඔයාගේ ගුණාංග වැඩි දියුණු කරන ෆැෂන් එකක් තෝරගන්න. ඉතින් දැන් ෆැෂන් තියෙනවා, ඇඳුම් තියෙනවා, එහෙම මෙහෙන් ඉරිච්ච ඒවා. ඉතින් ඒ වගේ දේවල් ෆැෂන් එකක් කරගන්නේ නැතුව ඔයා ලස්සන ඇඳුම් තෝරගන්න ඕනි. ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් තමයි ඔයාගේ ඇඟේ ෂේප් එක ගැන. අපේ ඇඟේ හැඩය හරිම ලස්සනයි නම් අනිවාර්යෙන්ම අපි අඳින ඕනම ඇඳුමක් හරිම ලස්සනයි.
අපේ ශරීරයේ හැඩය ඇපල් ගෙඩිය වගේ, එතකොට පෙයාස්, බනානා මෙන්න මේ වගේ එක එක හැඩවලට වර්ග කරලා තියෙනවා. ඔයාට තියෙන්නේ මොන වගේ ශරීර හැඩයක්ද කියලා ඔයා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔයා අඳින ඇඳුම් පැළඳුම් උනත් ඔයාව ලස්සන කරලා පෙන්눔 කරනවා. අපේ ආකර්ශනීය බව හැඟෙන තවත් දෙයක් තමයි අපේ සමය වර්ණය කියලා කියන්නේ. පැපල් සබන් භාවිතා කරන්න. පැපල් සබන් ස්වභාවික වන අතර ඒ නිතිපතා භාවිතා කිරීම මගින් සම පැහැපත් කරනවා. ඔයාට ප්‍රතිඵල පෙනෙනවා වගේම අවම වශයෙන් දිනකට දෙපාරක් උදේට වගේම රාත්‍රියට භාවිතා කරන්න. හැබැයි ඔයාගේ සම වියලීමට හැකි නිසා ඔයාගේ සමේ තෙතමනය තබා ගන්න. ඔයාට පැපොල් සබන් නැත්තම් ඉදුණු පැපොල් අරගෙන පොඩි කරලා මුහුණේ ආලේප කරන්න පුළුවන්. විනාඩි 30ක් ඉඳලා සෝදලා ඉවත් කරන්න විතරයි තියෙන්නේ. නිතිපතා මේ දේවල් භාවිතා කිරීම මගින් ඔයාට පැහැපත් සමක් ලබා ගන්න පුළුවන් වෙනවා. දහඩිය දුඟද නැති කිරීමට ඩියෝඩ්‍රන්ට් යූස් කරන්න. නැවුම සිටීමට උපකාරී කිරීම සඳහා සෑම උදෑසනකම ඒ අත්යටට ආලේප කරනවා වගේම අත්යට තියෙන රෝම ඉවත් කරන්නත් ඕනේ. ඒ වගේම තමයි ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන්න ඕන කියලා වයසක් නැහැ. කොහොම වුණත් ඔයාගේ සිරුරේ එන දුර්ගන්ධය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට නැවුම් සුවඳක් අවශ්‍ය නම් නැවට පස්සේ ඩියෝඩ්‍රන්ට් ආලේප කරන්න පුළුවන්. මම මේ අද කියලා දීපු දේවල් ඔයාලත් කළොතින් ඔයාලටත් ලස්සන ආකර්ශනීය ගැහැණු ළමයෙක් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් අදට මම සමුගන්නවා. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමුකෝ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.